ආරායුමේ නිතර සැරිසරමින් සිටි සුනකියන් ඊයේ දින අමුතු හැසිරීම් ප්‍රදර්ශනය කරමින් හැසිරී තිබුණු බව තමයි එම සටහනේ මාමා සිංහල මාමා මුස්ලිම් මාමා දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක එක අම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට කඩලා ගන්න. ඒකයි ආම්තුරුනේ අපි කරන්නේ. ඔව් අපි සිංහල බබා සිංහල ඒකින්ද අහගෙන ඉන්නවා දෙමළ පඬිතුකම් කතා නැති ගහන්නේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ මාමා සිංහල මාමා මුස්ලිම් මාමා දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක එක අම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට කඩලා ගන්න. ඒකයි ආම්තුරුනේ අපි කරන්නේ. ඔව් අපි සිංහල බබා සිංහල ඒකින්ද අහගෙන ඉන්නවා දෙමළ පඬිතුකම් කතා නැති ගහන්නේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ නාරම්මල පන්නල උඩුබද්දාව කුඩියා පිටිය බඩිනේ කුළුවැය පිටිය නැගෙනහිර වීරමු ගෙදර රිදීගම මාවතකම මල්ලෝ පිටිය කුරුණෑගල මාස්පොත බමුණා කොටුව පඬුවස්නුවර නැගෙනහිර පඬුවස්නුවර බඩහිර බිංගිරිය ගොබේගනේ වාරිය පොළ ගණේපත්ත ඉබ්බගම පොල් පිටිගම මහවණික වැරටිය රස්නායකපුර කොටවෙහෙර අමන් පොළ හැටුව ගහන්නේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ අනම් මනම් වානා අනුර රනිල් වානා ගෝඨා මහිවානා කවුද ඕනේ ගහන්නේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ නාරම්මල පන්නල උඩුබද්දාව කුඩියා පිටිය බඩිනේ කුළුවැය පිටිය නැගෙනහිර වීරමු ගෙදර රිදීගම මාවතකම මල්ලෝ පිටිය කුරුණෑගල මාස්පොත බමුණා කොටුව පඬුවස්නුවර නැගෙනහිර පඬුවස්නුවර බඩහිර බිංගිරිය ගොබේගනේ වාරිය පොළ ගණේපත්ත ඉබ්බගම පොල් පිටිගම මහවණික වැරටිය රස්නායකපුර කොටවෙහෙර අමන් පොළ හැටුව අනම් මනම් වානා අනුර රනිල් වානා ගෝඨා මහිවානා කවුද ඕනේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ නෑ ටික වාඩි වෙන්න මං කියන්නම්. ඕ මේ මගේ මේ മന്ത്രിතුමා ඇහුවා මට ඒක ලයනල් එක ඔබතුමා ලයනල් එකට පාර්ලිමේන්තුව ගෙනිච්චොත් මං එදාට ඇවිල්ලා කතා කරන්න. මේ අනික මේ മന്ത്രിතුමන්ලා කිව්වා ඡන්දේ කල් දාන්න කියලා. මේ മന്ത്രിතුමන්ලා කියලා තියෙනවා. මං කියන්නම් විපක්ෂයේ മന്ത്രിවරුන්ට මේ ඡන්දේ වොමන නෑ. ගහන්නේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ ගන්න බෑ මගේ අත දිගන අනේ ඒ තව ලැබු හැදියන් කැරකිලා තව ලැබු හැදියන් කැරකිලා තව ලැබු හැදියන් කඩා ගන්න බෑ මගේ අත දිගන දිස්තිරිදින් තව ලැබු හැදියන් පාර යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනි. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩ යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් આવොත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට මතක තබා ගන්න. මෙරට මහජනක ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන පාලක කණ්ඩායම. ගහන්නේ උක අමාරු බඩුවෝ මේක ගහනවනේ කොල්ලෙක් ඉන්නවනම් අරක්කු සිගරට් බොන්නේ නැති මේ රටේ නායකත්වය තුල ඒ නාමල් රාජපක්ෂ කොල්ලෙක් ඉන්නවනම් මස් මාංශ කන්නේ නැති ඒ නාමල් රාජපක්ෂ ඉතා හොඳින් තමන්ගේ දෙමව්පියන්ගේ යටතේ වැඩිමහලු වෙලා අධ්‍යාපනයේ උපරිමයට ගිහින් තියෙනවනම් අන්න අපිට අද නායකයෙක් ඉන්නවා නාමල් රාජපක්ෂ මේක නම් මම දැන් සාපයක් වෙලා තියෙන්නේ. අයියෝ මැරෙන්න කලින් මට මේවා අහන්න උනානේ. දැක්ක ගමන් හිත වැදුනා. රෙද්ද කඩන් බිම වැටුණා. මට තේරෙයි. තේරෙයි. ආදරේ තේරෙයි. අයියෝ